Hello, කොහොමද ඉතින්? අද යන්න හදන දෙඩගොඩයක් ගෙවන්න. මේක දවස් 13කට විතර ගතින් ගත්තු ක්ලාස් පරක්කු වෙලා තියෙන හෙට තමයි අන්තිම දවසේ. ඊට කලින් ගෙවල් ගන්නවා. පිරුණ පොලේන හම්බුණා එතනදී. දැන් ඒක මේ ඒකට ගිහින් ගෙවාගෙන ඉඳින්. දැන් තමයි යන්න හදන්නේ. දවස් ගානකින් කොහෙවත් ජීත් නැති නිසා තෙව්තත් කොහොමද දන්නෙත් නැහැ. තියරගෙන හුදෙත් නැහැ. යටින්ද ගිහලා තෙල්කොඩකුත් ගහගෙන තියගොඩ පැත්තට ගිහිල්ලා සල්ලි ගන්නත් ඕන හැබැයි. දැන් ඊවන්නේ තියගොඩ නැති දාන සල්ලිත් නැහැ. ඒකත් තරම් යා. මේ වෙල්ලාමල් තියෙන්නේ අපේ ගමේ පන්සල. බලන් ඉන්න හැමෝම සාදු කියලා අමතක කරන්න එපා. මතකුණානේ කියන්නේ අපිට ලස්සන පන්සලක් විතර නෙමෙයි. ලස්සන වෙල්ලායකුත් තියෙනවා. හැන්දෑවට මේ වෙල්ලායේ පට්ටම ලස්සනක් තියෙනවා. අද බෑ හිබීරාණියත් එක්ක ඉතින් ලස්සන බලන්න පෙරවිලි. ඒත් ඉතින් කරන් දෙයක් නැහැ. වෙන දවසකට ඉර බෑගෙන යද්දි මේ හරිය ලස්සනට තියෙනවා. අඩෝ සොරි බං කියන්න බැරුණානේ මම බැංකුවට ආවා පොඩි බේදලා සල්ලිත් ගත්තා කවුරු හරි ගොබ්බේ කෝල් එකක් කරන් එන ඩිංග ඒ ඩිංගෙන් කොහම හරි වීඩියෝ එක නැවතිලා පරාද අපි එහෙනම් අද අපි අද 10න් ට්‍රිප් එකක් ගිහිල්ලමු ඊට කලින් දඩේ ගෙවා ගන්න එහා පැත්තට අපි ගිහින් එමු ඒ ජුගිස් එක තියෙන එහා පැත්තේ ඒකින් ඇන්ටිලා හරි හොඳයිනේ ඉක්මනට වැඩි කරගන්න පුළුවන් වේවි ඒ නිසා අපි ගිහින් වහින්න කලින් දඩේ ගෙවාගෙන එමු දඩු බඩ ගාලා ගිහිල්ලා දඩේ ගෙවාගෙන ආවා. චූටි ගලව පොලිමේ ඉන්න හම්බුණා ඉතින්. ඉතින් කොහි ගියත් වෙන දෙයක් දැන් හරි. දැන් අපි දැන් මේ මාතර බෑන තමයි ඉන්නේ. ඊට බාන මේ සංගල් දැම්ම කියලා හිතාගෙන ගත්තා. කාදර බැටේ දවුමක් ගහලා මේ බැටේ ලස්සන කොට පහ. ඔක්කොට හානන්න කියලා හැදුවේ. නේ කොම්මේ මාතර ඉන්නේ කිරකිරෙන් හැමලා පොඩි පොඩි කින්නක් කියලා මේ බැටේ. අසාමාන්‍ය විදිහකින් පුළු දෙන්නේ නැද්ද? පේනවනේ අර පස්තුන් දෙනා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ දෙච්ච නෑනේ මම කන දිහා බලන් ඉන්නේ උන්ට තරම් එරවන්න තිබ්බ මගේ දිහා බලන් ඉන්නේ මම ලං කෑවා දැන් ඊට පස්සේ තියෙන මගේ බොක්කට කැමරාන් දෙන්න කැමරාන් දෙන්න තමයි මේ යන්නේ බලමු ගිහිල්ලා තන්ට අද නම් කන්න වෙන්නේ නෑ කැම බාන ගමන් කියලා කිව්වා ඉතින් මම සත්‍යන කරා තව පොඩ්ඩෙන් මෙතනත් පහු කරගෙන යනවනේ. කල්පනා වෙවිලා කොහොම හරි සිබ් එකත් පහු කරගෙන ගියාම අයිතිර ගහන්න වෙන්නේ නැහැ. කයින් තඩු කරගෙන තමයි යන්න වෙන්නේ.
ෂේ අපරාධි මං ආවේ එතන පාන්දර බහැලා උඩ රැල්ද පාගලා ලස්සන පොඩ්ඩක් බල්ල යන කියලා හිතාවේ. කොහෙද? අද රැල්ල වැඩිනේ. පල්ලෙහාට බැස්සුවා නාන්න වෙන්නේ. එහෙම නාගර පොලිසිය පැත්තට ගියට පස්සේ පොලිසියෙන් කොහමද ලැබුවෝ? ලයිසන් එකක් නැත්. ඉදිරිය ගිහින් ආයෙත් නෑ. අඩෝ මෙන්න දීච්. අරබගෙද නැහැ. එන්න රැල්ද නැහැ. මස්සට දියා. දැනලා ආලගල යන්න පුළුවන්. හැබැයි බහින්න එපා කියලා බෝඩ් එකක් ගන්න. අද කට්ටිය සරුම් කරලා යවන්න අපතන්. ඒ වගේම තේින්නේ යන්න පුතේ නාදන්න පුළුවන් සමන් කැලකුත් ගෙනාවේ නැහැ ඉතින් තා. යයියා තව යන්න තියෙන කොට. තව යන්න බෑ කියලා කොට පාලව පිස්සෙක් කිද. එන පුතේ අපි යන් තාලස තනක හැමෙන්න. එලියවත්ත ඒ ධාරී කර. ඔය හතුලම තුනේ කියලා. මට මේ වීඩියෝ ටික නම් දාන්න බැරුණා මගදී රැස්. මෙසරවස ෆෝන් එකක් ගත්තා. පොඩි කරදරයක් වුණා ඉතින් මම එහෙමම ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ මේ මං ඔයාලා වික්කම් ආවේ. මාත් කලින් නම් මෙතන ගිහිල්ලා නැහැ. ලස්සන තැන අපි උඩට ගිහිල්ලා බලමුකෝ. කොහොමද පහළ පේන විදිය? ලස්සනයි නේ. බයිකේ නම් චූටියට පේන්නේ. කොහොමද ලස්සනනේ? සුපිරියටම තියෙනවා. බංගිතු හැමතැනම අපේ කියලා. හැමදාම මෙතනින් බල ගියාට රෙන්න දෙනවා කියත් මම දැන් කිසිකන්නේ. උඩට නැගලා බැස්සා. පොඩි බැස්ස උත්තාවා. ඒ නිසා වෙටලා උඩ ඉන්නේ වෙරි. තප්පියක් තමයි තිබුණේ. මේ ඉතින් මං ආයි ඒක බල්ලෙහාට බහින වීඩියෝ ටිකක් ගත්තේ නැහැ. ඉතින් අර නැගපු බඩිගල් ටික මනේ ආයි බහින්න තියෙන්නේ. දරුවා ටිකක් නම් අරින්න වහන්න තියෙනවා. ඒ ටික වහලා බලලා ෂේප් එකේ බල්ලෙහාට බහැගත්තා. එතනින් පල්ලෙහාට බහැලා එතන ඒ මායි මේම තියෙනවා බීච් එක පැත්තට බහින්න පොඩි අඩිබාරක් ඒකෙන් අම්මේ කැලේ අස්සෙන් ෂේප් එකේ දැහැගෙන බහගෙන ආය බීච් එක පැත්තට ගිහින් කොහොමද මේ පැත්ත ලස්සන කියලා බලන්න. ආයි ඉතින් අද ওই පැත්තට ගියේ නැතුම ඉතින් කවදා ආයි එන්න වෙද කියන බෑනේ. ඒක නිසා කෝකටත් කියලා කවුන්ට් ටිකේ නැහැ ඉතින් යනකොට මං බහලා බැලුවා ඉතින් කොහොමද තත්ත්වය කියලා. ඉස්සු ඇදේ නේද? කොහොමද ඇති? දැන් පුතේ ගෙදර යන්න කලින් ආයි නාගන්න වෙනවා ස්ටුවර් කෑල්ලා. වෙනවා තමයි කියන ඉන්සෙක දුප්පත් සෙන පුතේ. කකලේ පයින් ගිහලා දෙල්ල කඩුවා. ගැලවිලා ගියා.
ඔන්න මං උඩට ආවා. ආයිතින් අරගෙන පෙන්නන්න දෙකුත් නැහැ ගිය පාරම එන තියෙන්නේ. එහෙනම් දැන් අපි යමු ගෙදර. ගෙදර කියන්නේ පාර දිගේ බලාගෙන යලා කොහොම හරි තාත්තා. තිබුත් හේවත් වීඩියෝ පාරක් දාගෙන ලව්වට මහන්ස. දැන් යමු ඉතින් අපි පාකින් එකට. එහෙනම් මචං අද ටික කරයි මම ගෙදර යන්න හදන්නේ. ආයි ලස්සන දවසක හමු වෙමු. බුදු සරණයි.